ගෝවන් යාළුවනේ එහෙනම් ඔන්න අදත් මම ආවා ඔයාලා වෙනුවෙන්ම තවත් ලස්සන කතාවක් අරගෙන. මොකද්ද බං ඔය නොදරුවන් මරාගෙන කන්න හදන්නේ? අනේ අම්මේ ඇයි බොරුවට කෑ ගහන්නේ? මන් මේ කොල්ලගේ වැරැද්දකට එකක් ගැහුවේ. සුගත්ට ඇහුනොත් සුගත් මාත් එක්ක රණ්ඩු වෙයි. මොකෝ මේ කෑ ගැහිල්ල? අනේ නෑ සුගත් නෑ නෙවෙයි. මේකි මේ නොදරුවට ගහනව ඉවරයක් නෑ. ඈ නයනා මොකද්ද බං වෙලා තියෙන්නේ? මං උඹට කියලා තියෙනවා. ඔය පුංචි එකාට තලන්න එපා කියලා. අනේ නෑ සුගත් කොල්ලා ගෙදර ලාච්චුවේ තිබිලා රුපියල් 20ක් හොරකම් කරලා අරගෙන ගිහින් ඉස්කෝලේ කැන්ටිමෙන් අයිස් කාලා. මොකද්ද? ඇත්තද සුදු මහත්තයා? අනේ නෑ තාත්තා. පුංචි එකා බයටම මහ හයියෙන් අඬන්න ගත්තා. මේකිට පිස්සු පුතේ. පොඩි එකා මගෙන් රුපියල් 20ක් ඉල්ලගෙන ගියේ. මේකි මේ බොරුවට නොදරුවට ගහනවා. ඒකනේ යකෝ උඹට පිස්සුද ගෑනියේ? මේ අම්මලුනේ කොල්ලට රුපියල් 20ක් දුන්නේ. සුගත් කේන්තියෙන් ඇදලා අරගත්තේ නයනගේ කොණ්ඩෙන්. උඹට මං කී සැරයක් කියලා තියෙනවද මේ පුංචි එකාට ගහන්න එපා කියලා. සුගත් නයනගේ කම්බුලට ගහගෙන ගියේ තරහින් දත් කූරු කකා. ඒත් නයන හොඳටම දන්නවා ලාච්චුවේ තිබ්බ රුපියල් 20 කොල්ලා අරගෙන ගිහින් තියෙන්නේ කියලා. සුගත් තව කේන්ති ගස්සන්න තමයි පුංචි එකව බේරගන්නත් එක්ක නැන්දම්ම මේ බොරු කිව්වේ. සුගත්ගෙන් ගුටි කාලා කම්බුල් පුපුරු ගහන්න තරම් රිදුම් දෙද්දි නයන කාමරයට ගියේ අඬාගෙනමයි. දහදුක් විඳලා හදාගත්තු දරුවට හොඳට කියලා දෙන්න පුංචි තරුවටුවක් කරාම ඒකට ගුටි කන්න උනේත් නයනටමයි. ඉදිමිච්ච කම්බුල් දැක්කහම පුංචි පුතාටත් අම්මා ගැන දුකයි. අම්මේ මට සමාවෙන්න. මං නිසයි අම්මා ගුටි කෑවේ. නයන කිසිම දෙයක් කිව්වේ නෑ. දුකටම ඇස් දෙක පියාගෙන හිටියා. හවස් වෙද්දි මල් කඩලා පහන තියලා ඉක්මනටම රෑට ඉව්වා. මාළු හදලා පොල් සම්බෝලයක් හදලා නයන හෙව්වේ පුතා නුවන්ව. පුතේ ඉක්මනට එන්න ඉස්කෝලේ වැඩ කරන්න. අනේ අම්මා මං තව ටිකකින් කරන්නම්. නුවන් සෙල්ලම් කවා කී සැරයක් කතා කරත් නුවන් එන්නෙම නෑ. පුතේ ඉක්මනට එන්න තාත්තා ආවහම ඉස්කෝලේ වැඩ ටික කරන්න බෑ. අනේ ඉක්මනට එන්නකෝ. මොකද්ද බං නයනා ඔය දරුවට පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් දියන්. කොයි වෙලෙත් ඉස්කෝලේ වැඩ ඌට එපා වෙන්නේ ඒකනේ. කොල්ලෝ වුණාම ටිකක් සෙල්ලම් කරන්න ඕනි. මහ රෑ වෙනකල් නුවන් සෙල්ලම් කළා. සුගත් ගෙදර ආවේ හොඳ සිහියකින් නෙවෙයි. නුවන් මේසෙ වාඩි කරගෙන නයන දරුවට ඉස්කෝලේ වැඩ කරනවා. කෝබන් රෑට කෑම ඉන්න සුගත් මං ගේන්නම්. සුගත්ට නයන කෑම ටික දෙන ඩිංගට නුවන් කාමරයට රිංගලා නිදි. අනේ පුතේ තව වැඩ ටිකක් තියෙනවා. එන්නකෝ. බෑ මට නිදිමතයි. නුවන් අඬනවා. අනේ රත්තරන් පුතේ තව ඩිංගයිනේ තියෙන්නේ. බෑ මට නිදිමතයි. නයනා ඌට නිදාගන්න දියන්. දැන් රෑ 9ත් පහුවෙලා. මෙච්චර වෙලා මොනවද කරේ? වෙලාසන ඉස්කෝලේ වැඩ ටික කරවන්න උඹට බැරිද? අනේ සුගත් ඉස්කෝලේ ගිහින් ආව වෙලේ ඉඳලා කතා කරනවා. ඒත් ආවේ නෑ. බොරු නොකිය ඉඳපන් නයනා. උඹටත් දරුවගේ ඉස්කෝලේ වැඩ මතක් වෙන්නේ රෑ වෙද්දී. පුතේ උඹ කාලා ගිහින් නිදාගනින්. නුවන් hina වෙවි පොත් ටික දිහාවත් නොබලා කෑමට ආවා. කාලා හෙමින් කාමරයට ගිහින් නිදාගත්තා. රෑට කාලා කුස්සිය අස් කරලා නයන කාමරයට ආවේ. සුගත් මග බලාගෙන ඉන්නේ තමන්ගේ නොසන්සුන් ඉඳුරන් නයනගෙන් පිරිමහ ගන්න.
නයන ඇදලා අරගෙන එහෙම්මම ඇඟට ගොඩ වුණ සුගත් තම ආශාවන් රිසිසේ සපුරා ගත්තේ දවසම මහන්සි වෙලා සුගත්ගෙන් ගුටි කාලා ඉන්න නයනට ආදරණීය හාදුවක්වත් දීලා නම් නෙවෙයි. තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන සුගත් එහා පැත්තට හැරිලා නිදාගත්තා. පුතේ කෝ නැගිටින්න රත්තරන් ඉස්කෝලේ යන්න. අද බෑ අම්මා. මට ඉස්කෝලේ වැඩ ටික කරන්නත් බැරි වුණානේ. මට බෑ ඉස්කෝලේ ගිහින් ගුටි කන්න. කොල්ලගේ දෙවනක් වෙන්න අඬන්න ගත්තා. සුගත්ගේ අම්මා තාත්තා දෙන්නම කාමරේ ළඟට ආවා. මොකෝ බං මේ පාන්දරම ඔය දරුවට වද දෙන්නේ? මං දුන්නු වදයක් නෑ අම්මේ. අම්මලානේ බොරුවට දඟලන්නේ. මන් මේ දරුවට ඉස්කෝලේ යන්න කතා කරා. එහෙනම් මොකද බං? ඌ මෙච්චරගේ දෙවනක් වෙන්න අඬන්නේ? එහෙම තමයි අම්මේ ළමයි. උන් බෑ කියලා අඬුවට අපි දැනගන්න ඕනි ගහලා හරි ඉස්කෝලේ යවන්න. අම්මපා උඹට පුළුවන් ඔය පොඩි එකාට ගහන්න විතරයි. සුගත්ගේ තාත්තත් රවාගෙන බැන්නේ නයනටමයි. මන් මේ දරුවගේ අම්මා. මේ දරුවා පොඩි කාලේ ඉඳලා ඔය දැන් වෙනකන් කිසි කෙනෙක් හිටියේ නෑනේ. එක විනාඩියක්වත් දරුවා බලාගන්න. දැන් නම් දරුවා අඬනවත් එක්කම කාමරේ දොර ළඟට දුවගෙන එනවා. නයන කේන්තියෙන් එහෙම කිව්වේ. සුගත් කාමරේට ආවේ තරහින්. මොකක්ද උඹ කියන්නේ? කාටද උඹ ඔය කතා කරන්නේ? ඌට ඉස්කෝලේ යන්න බැරි නම් ගෙදර ඉන්න දීපන්. බොරුවට ගහලා මරන්නේ නැතුව. සුගත්ගේ ගුටි බැට කන්දරාවටම නයන හොඳටම අඬන්න ගත්තා. ඇඟම රිදෙනවා. තවත් මේ ගෙදර ඉන්න බැරි නිසා නයන එහෙම්මම ගෙදරින් එළියට බැස්සා. පුංචි එකා වුණත් බොරුවට අඬන්නේ මටම ගස්සන්න. හරි පුතේ උඹට එච්චර ආදරේ තාත්තා ආච්චි අම්මා සීයත් එක්කම උඹ ජීවත් වෙයන්. අම්මා යන්නම්. නයන අඬ පාර දිගේ ආවා. තවත් ඒ ගෙදර ඉන්න බැරි නිසා. දන්න අක්කා කෙනෙකුට කතා කරලා නයන බිස්කට් කම්පැනි එක වැඩට ඇවිත් බෝඩිමක නතර වුණා. මහන්සි වෙලා වැඩ කරද්දි වේදනාව දගන්න නයනට ටික ටික හුරු වුණා. නයන ගියත් හරි සුගත් තව මත් වතුරටම ලොල් වුණා. දවසම සුගත් කරේ ගෙදරට වෙලා කටගොන්නක් බීගෙන හිටපු එක. ආච්චි අම්මා සීයා තමයි නුවන්ව බලාගත්තේ. ආච්චි අම්මා අද මට කොත්තු ඕනි. කොහෙන්ද බං ඕවා කන්න සල්ලි? බෑ මට ඕනිමයි. නුවන් බිම පෙරලි බත් කන්නේ නැතුව අඬන්න ගත්තා. දවසම බඩගින්නේ එක බත් ඇටයක්වත් කටේවත් තිබ්බේ නෑ. මොකද්ද ඔයි කරන්නේ? අර පොඩි එකා දවසම හාමතේ අඬනවා. ආච්චි අම්මා අල්ලපු ගෙදරින් ණයට සල්ලි අරගෙන නුවන්ට කොත්තු වගෙනක් දුන්නා. ඉස්කෝලේ යන්න බෑ කියලා අඬ බිම පෙරලෙද්දි ආච්චි අම්මා සීයා නුවන්ට ගෙදර ඉන්න ඉඩ දුන්නා. දවස් ගෙවෙද්දි සුගත් බීලම අසනීප වුණා. සුගත්ගේ අම්මා තාත්තා කෑම හදලා කඩවලට දාලා තමයි ජීවිතේ ගැට ගහගත්තේ. නුවන්ගේ අධ්‍යාපනයත් එහෙම්මම නතර වුණා. තාත්තා බොන දේවල් පුංචි නුවන් ටික හොරෙන් බොන්න ගත්තා. දින සති මාස අවුරුදු ගෙවෙද්දි සුගත් අකාලේ මියදුනා. නුවන් මත්ද්‍රව්‍ය වලට ඇබැහි වුණා. ආච්චි අම්මා සීයා මට රුපියල් 500ක් ඕනි. අනේ මං ළඟ නෑ බං. මට ඕනි. නුවන් තරහින් ආච්චි අම්මගේ කරාම්බු දෙක ඇදගෙන දිව්වේ. ආච්චි අම්මා වේදනාවෙන් අඬද්දී. සතියක් නුවන් ගෙදර ආවෙම නෑ. ආච්චි අම්මා ටික සනීප වුණා. ආයෙමත් නුවන් ගෙදර ආවේ රෑ වෙලා සති දෙකකටත් පස්සේ. ආච්චි අම්මා උඹ ආවද? මට රුපියල් 1000ක් ඕනි. අනේ බං මං ළඟ සල්ලි නෑ. සීයා
ඔයාවත් දෙන්නකෝ. මන් ළඟ නෑ බං. අනේ ආච්චි අම්මා මේ බලන්නකෝ මාව වෙවුලනවා. නුවන් ගෙයි බඩු මුට්ටු අල්මාරි සේරම හැඩි කර කර සල්ලි හෙව්වා. ඒත් සල්ලි සතයක්වත් ගෙදර කොහෙවත් තිබ්බේ නෑ. නුවන්ට තවත් දරා ගන්න බැරි වුණා. කුස්සියේ පොරව අරගෙන ඇවිත් නුවන් නතර වුණේ සීයාගේ ළඟ. සීයේ අනේ මට කොහෙන් හරි සල්ලි හොයලා දියන්කෝ. මං ළඟ නෑ බං. නුවන්ගේ පොරෝ පාරවල් වලට සීයා එහෙම්මම මරු තුරුලට ගියා. නුවන් ආයෙමත් කුස්සියට ආවේ ආච්චි අම්මා හොයාගෙන. ආච්චි අම්මා අනේ මට කාගෙන් හරි සල්ලි ඉල්ලලා දියන්කෝ. අනේ බං අපිට කොහෙන්ද සල්ලි? මේ දවස් දෙකේම බඩගින්නේ හිටියේ වතුර ටිකක් බීලා. උඹගේ අම්මට උඹව හදාගන්න නොදී මං කරගත්තු වරදට අද මං වන්දි ගෙවනවා. කේන්තිය එක්කම පොරවෙන් කීප සැරයක් ආච්චි අම්මගේ ඇඟට දුන්නා. අන්තිමටම අවාසනාවන්ත විදිහට ආච්චි අම්මා සීයා දෙන්නම නුවන්ගේ අතින්ම මරණයටපත් වුණා. නුවන් ජීවිතාන්තය දක්වාම හිරේට නියම වුණා. දරුවෙක් හරියට හදාගන්න අම්මටයි තාත්තටයි ඉඩ දෙන්න. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට ගහන්නේ තරහින් නෙවෙයි. ඒ දරුවා යහමගට ගන්න ඕනි නිසා. ඉතින් යාළුවනේ මේ කතාව ඉවරයි. මේ කතාව ගැනත් ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ආයෙමත් එන්නම් තවත් ලස්සන කතාවකින්. මේ කතාවේ සම්පූර්ණ අයිතිය කතෘ DAR ලක්ෂිකාවන මා සතුයි.